ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න නැවතත් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ සුමන සිරි මහත්මයාලා අනිවසරට. ඉතින් සුමන සිරි මහත්මත් එක්ක ඔය ඉස්සෙල්ලත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ගොඩ දෙනෙක් එක බලලා තියෙනවා. ඉතින් ආපදායෙන් පස්සේ සහ අලුත් අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක තමයි සුමන සිරි මහත්මයා සමග කරන්නේ. සුමන සිරි මහත්මයා සුබ අලුත් අවුරුද්දක් කියලා පිළිගන්න ඔබතුමාව. 2026 අලුත් අවුරුද්ද කොහමද? නවතර හොඳයි. හොඳයි. පහුගිය කාලේ රට ලොකු ආපදාවකට පවලක් වුණා. දැන් සමතේපත් වෙලා තියෙනවා. ඔව්. මම හිතන්නේ ඔබතුමාගේ පළාතත් ගම් වතුරට යට වුණා නේද සෑහෙන්න? පොඩ්ඩක් තියෙනවා. මම දැන් වතුර බහැලා. ඔව්. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ පළාතට මොකද වුනේ ඇත්තටම? පොඩ්ඩක් යට වෙලා ගියා. අම්මලා තාත්තලා එහෙම සනීපේ ඉන්නවද කොහොමද? ඔව්. එයාලගේ නිවස් එහෙම යට වුණාද? පොඩ්ඩක් එකක් යට වුණා. එකක් යට වුණා. හරි. ඉතින් මේ සුමන සිරි මහත්මයාගේ ගම් පළාත එහෙම සම්පූර්ණම වගේ මම හිතන්නේ යට වුණා මතුගම නේද? මතුගම. ඉතින් දැන් මේ අවුරුද්දේ කොහොමද වැඩසටහන යෙදිලා තියෙන්නේ? හොඳයි ඉතින්. හොඳයි. ඉතින් වෙනදා විදිහම තමයි. තමන් හම්බ කරොත් තමන් පෙර පරිදි විදිහටම ජීවත් වෙනවා. පෙර පරිදි විදිහටම ජීවත් වෙනවා නේද? මොකද මේ දැන් මේ අලුත් අවුරුද්දේ මොකුත් තාම ලැබුණ නැද්ද කියන්නේ? ලැබුණේ නැහැ. ඔබතුමා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ නේ? ඔව් මහත්මයා. ඉතින් දැන් මේ මම හිතන්නේ මේක අර සුවහසක් ජනතාව බලනවා මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටියට හරි මොකක් හරි කියලා අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට පුළුවන්කම තියෙනවා නම් මේ සුමන සිරි මහත්මයා හරිම අහිංසක ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මේ ගොඩක් අසරණ කෙනෙක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා නම් පමණක් නේද? අපි කාටවත් බල කරන්නේ නැහනේ. නැත්තම් මේක බලලා කියයි මේ කට්ටිය මේ මුදල් ගසා කන්න ඔන්න වැඩක් පටන් ගත්තා කියලා. එහෙම අපට අවස්ථාවක් නෑ නේද? ඉතින් මේ මෙතුමා මේ පේනවනේ. ඉතින් මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්. දැන් වයස කීයද මහත්මයා කිව්වේ? 63යි. 63යි. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් විදිහේ උදව්වක් කරන්න. ආදාර උපකාර කරන්න. ඔබතුමාගේ කටහඬින්ම කියන්නකෝ. ආදාර උපකාර කරන්න මේ මහජනයා වෙනුවෙන්. මේ ආපදා තත්ත්වය සලකාගෙන ඔබතුමාලා. ඒ කියන්නේ ඔබතුමත් ගොඩක් අසරණව ජීවත් වෙන කෙනෙක්. ඉන්නවා ඔව්. ඒ කියන්නේ හාල් කිලෝ එක පවා කඩෙන් ගන්න. එක්කනේ ලංකාවම පවා මේ තත්ත්වෙට මුහුණ දුන්නා. මේ තත්ත්වෙට මුහුණ දුන්නා. අපි ශ්‍රේෂ්ඨ ජාතියක් අපේ ශ්‍රේෂ්ඨ ජාතියක් විදිහට ගෙවල් පවා යට වුණා. ඉතින් කියන්නේ මෙතුමට ඔබතුමාලට පුළුවන් නම් පමණක් යම්කිසි ආධාරයක් කරන්න කියලා. ඔව්. එහෙම නේද? ඔව්. සුමන සිරි මහත්මයා දැන් හවස් බෝ වීගෙන ඉන්නේ. මොකද රැට කෑම එහෙම වේලාද කොහොමද? යන්න ඕන. මේ ඉතින් අලුත් අවුරුද්ද ලෝකවාසී ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ? සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම. ඔව්. ඔව්. එසේ මේවා කියලා. ඔව්. ඉතින් මේ එතකොට මම හිතන්නේ ඔබතුමාගේ අර පළවෙනි වීඩියෝ එකේ ගොඩක් අය බැලුවා. මේ ඒකට මම හිතන්නේ ලයික් කමෙන්ට් එහෙම ගොඩක් වැටලා තිබුණා මම දන්න තරමින්. ගොඩ දෙනෙක් බලලත් තිබුණා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න කියලා තමයි කියන්නේ නේද? ඔව්. ඉතින් දැන් මේ වීඩියෝ එක අපි මේ හදිස්සිය කරන්න හේතුව මොකද මේ හිඟා ගන්න ආර්මිය බලාපොරොත්තු වෙන්න නෙවෙයි. මොකද අහිංසක මිනිස්සු සොයා යන ගමනේදී සුමන සිරි මහත්මයා දැන් මේ අපට හම්බුනේ ඕට ඉස්සෙල්ලත් අපි කතා කරලා තියෙනවානේ. ඉතින් ඔයගොල්ලොන්ට නැවතත් කියන්නේ හැකිනම් සහ පුළුවන් නම් පමණක් උදව්වක් කරන්න කියලා. එච්චරයි නේද? හරි. එහෙනම් ලැබුවා වූ නවවසර සාමය සතුට පිරි සුබම සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. අපි සුමන සිරි මහත්මයා සමග සාකච්ඡා යෙදුනේ. එහෙනම් ලැබුවා වූ නවවසර නැවතත් කියන්නේ සුබම සුබ නවවසරක් වේවා. රටට යාතියට කිරියෙන් පැනියෙන් ඉතින්න 2026 සුබ නවවසර සුබම සුබ නවවසරක් වේවා. හැමෝටම ජය වේවා.